හෙල්ලෝ යාළුවනේ ඔන්න ඔයාලත් එක්ක ආයෙත් අපි සෙට් වෙනවා දුලා වයිබ්ස් එක. ඔන්න ඔයාලට අද අරගෙන ආවේ සුපිරි මීඩියා. ඔයාලා පේනවා ඉතින් ඔයාලා පැහැවතෙන් හරිය මොකද්ද? ලබු කැලේ අපේ ෆැක්ටරිය. මේ ෆැක්ටරිය මොකද්ද කියලා ඔයාලා දැන්ටවත් දන්නවා. ඉතින් ලබු කැලේ කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ තේ. යාළුවනේ අද අපිට ඔයාලට වෙන්න යන්නේ ලබු කැලේ කර්මාන්තශාලාව. එහෙනම් අපි කර්මාන්තශාලාව බලන්න තැන ඉඳන් ස්ටාර්ට් කරමු. හෙලෝ යාළුවනේ අද කට්ටිය වැඩි. අපි පාර දෙකට යනවා. අපි කර්මාන්තශාලාව ඇතුළට යනවා. ඔයාලට පේනවා ඉතින් මේ ගොඩසර ඉන්නවා. අපි මට පේන ඉතින් ප්‍රවේශ පත්‍ර ගන්න ඕනේ යාළුවනේ. එන්න ප්‍රවේශ පත්‍ර මම සෙට් යාළුවනේ ඔන්න ඇතුළට යන්න යන්නේ. මේ නිදි වැඩ. හරි. එහෙනම් අපි ඇතුළට ගියා. හෙලෝ යාළුවනේ මෙතන රූප ටිකක් දාලා අපිට දැන් එක්ස්ප්ලේෂන් එකක් කරනවා. ඒක වල රූප ටික පෙන්වන්න විදිහක් නැහැ. කට්ටිය රොක් වෙලා ඉන්නේ. මේකේ තියෙන්නේ ප්ලකින්, ඊට පස්සේ විදරින්, ඊට පස්සේ රෝලින්, ෆ්‍රීමෙන්චින්, ඩ්‍රයින්, ග්‍රැඩිනින්, ටී ටැස්නික්. කොන්න ඔය ටික තමයි තියෙන්නේ. අපි දැන් ආයෙත් සෙට් ඊළඟට ගිහිල්ලා. එහෙනම් සෙට්. ගයිස් ඔයාලට පොඩ්ඩක් පේනවා ඉතින් මට වැඩි පෙන්වන්න බෑ. කට්ටිය රොක් වෙලා ඉන්නේ. බලමුකෝ මම පෙන්වන්න හදනවා ඒකට පේන්න බෑ ආරය එපා කියයි දන්නෙත් නෑ වීඩියෝ එක කරන්න බලමුකෝ හරි ගයිස් ඔන්න අපි ඊළඟ තැනට යන්න තමයි හදන්නේ දැන් ඉන්නකොට වීඩියෝ වලින් බලන්න තියෙන්නේ තේ කොළ ටික තේ කොළ හදන හැටි අපි එතනට ගිහලා සෙට් කරමු ගයිස් ඔන්න අපි දැන් වීඩියෝ වලින් බලන්න තමයි හරි ගයිස් ඔන්න දැන් අපි වීඩියෝ වලින් බලන්න තමයි යන්නේ පොලිමරට ඉඳගෙන පොලිමරට තමයි බලන්න වෙන්නේ මම බලන්නම් මේක ඔයාලට වෙන්නන්න පුළුවන් කියලා ෂුවර් කරන්න බෑ මම ඔයාලට පෙන්නන්න පුළුවන් කියලා බලලා ආයෙත් චෙක් කරමු. ඇත්තටම හරිම සුවඳයි guys මේ තේ කොළ සුවඳයි. ඔයාලා මේකේ සුවඳ විඳින්න බෑ. ඒකට මත කරන්න දෙයක් නැහැ. ඔයාලට පේනදී අර ග්ලාස් වලින් මේ තියන්නේ අපිට කරන්න පුළුවන් දේ. මෙතනක් තියෙන එකක්. එතන කට්ටිය මිනිස්සු වට වෙලා ඉන්නේ. ඒ හින්දා අමාරුයි. බලමුකෝ අපි එතනට යන්න. ඔන්න යාළුවනේ මේක තමයි තියෙන්නේ. ඇතුළට අපිට යන්න දෙන්නේ නැහැ. වීදුරු වලින් තමයි බලන්න දෙන්නේ. කලින් කිව්ව එක්ස්ප්ලේෂන් එකේ තියෙනවා. එහෙනම් අපි බලමු. දිගටම යමු. යම යාළුවනේ. පොලිමට යන්න තමයි තියෙන්නේ. ගයිස් මං හිතන්නේ ඔයාලා දන්නවනම් මේ උපකරණේ නම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම දන්නේ නැහැ. නම් ගහලත් නැහැ. ඉතින් යාළුවනේ මේ තමයි ලබු කැලේ. අපිට තව තියෙනවා දේවල් බලන්න අපි එතනට ගිහලා සෙට් වෙමු. Hi guys මේ ඉතින් අපේ ගේම් මිෂන්ස් නෝයා අපේ මාත් එක්ක ආපු සරයා දැන් ඉතින් බලමු. වීඩියෝ කරනකම තියෙන අතන මොනවද පෙන්නන්න තියෙනවා මං හිතන්නේ තේකොළ වෙන්න ඕනේ. අපි බලමු මෙතනටත් යා. ඔන්න යාළුවනේ ඔන්න අපි ආවා. ඒ වල්ලන්නත් දෙනවා මං හිතන්නේ යාළුවනේ. ඔන්න මේ බලමු එක එක විදිහේ තේකොළ මේ guys මේ හරිම සුවඳයි. අපි ගියා. අපි ලබු කැලේ ෆැක්ටරියට යනවද දන්නේ නැහැ. මං හිතන්නේ ආයි කියලා සිනවා යනවද? මොකද්ද? අර අපේ තේකොළ මෙතෙන්ට යන ෆොටෝ ගන්න. ෆොටෝ ගන්න යනවලු. අපි බලමු. එහෙනම් අපි සෙට් වෙමු. ගයිස් මේ තියෙන ලබු කැලේ තියෙන පොකුණක්. මේකේ මොනවද පිරිසිදු කරන එකක් වෙන්නේ මං දන්නෙත් නැහැ. අපි අරේ කට්ටිය යනවා. අපේ කට්ටිය මොකක් තමයි ඉතින් ඔන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති මම zoom කරලා පෙන්නන්න zoom කරන්න බෑ මේ එතන ලබු කැලේ කියලා ලස්සනට ගහලා තිනවා අපි යන් එහෙනම් ලොකුවට ගහලා තිනවා ඔයාලට පොඩියට පෙවුනට ඇත්තටම මාරම සීතලයි ඒස් කැප් එකක් දාගෙන හිටියත් වැඩන්නේ නෑ හරිම සීතලයි පුර් ගල ගහන්න වගේ අර වැත්තට තාම ගන්න අපේ කට්ටිය ආවේ නෑ අන්න අම්මලා අපි අර ඇතුළට ගිහිල්ලා බලමු මොනවද එකේ තියෙන්නේ කියලා එහෙනම් අපි යා Hello guys, මේක තමයි තේ කොළයි කැන්ට් මේ එක පුරන්න දින මේ ඉතින් දාල් තියෙනවා අපි බලමු මේ දින ඉක්ුණට තේ කොළ යාළුවනේ මෙතන වීඩියෝ කරන්න දෙන්නේ නැහැ නේද? ඒක තමයි අපි ඊළඟ තැනට ඉන්න සෙට් එක. යාළුවනේ තේ එකක් බොන්න ආවේ. මේ මොකද්ද මේ හම්බුණා කූරා. අද කියලා දන්නවනම් පහලින් කමෙන්ට් කරගෙන යන්න නම දන්නේ නැහැ. පයින් ගාක්ද නැහැ. කීයටවත් නැහැ. දැන් අපි තේ එකක් බොන්න යන්න. තේ එක ආපුවාම අපි ආයෙ සෙට් වෙනවා. යාළුවනේ බ්ලැක් ටී කිව්වට රතු පාටයි.
අපි රහ විඳලා බලන්න තව සීන් එකක් නිකම් වෙනවා දාගන්න අපි සීන් එකක් දාගමු. යාළුවනේ මෙච්චරයි අපිට බලන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අපි ඊළඟ වීඩියෝ හම්බෙන්නේ හග්ගල පාකේ. එහෙනම් අපි යමු අපේ නුවරඑළිය ගමන.